තවත් ලස්සන කවියක් හම්බුණා ඉලක්ෂ ජයවර්ධන. ඉලක්ෂ ජයවර්ධන කියන්නේ මේ වෙද්දී ශ්‍රී ලංකා පොලිසියේ ලොකු මහත්තයෙක්. මේ ලොකු මහත්තයා ලියනවා රැප් මල්ලිට කවියක්. රැප් මල්ලිලා ඉන්නවනේ දැන්. ගොඩාක් රැප් ගායකයෝ. බලන්න ඉලක්ෂ මොනවද ලියන්නේ කියලා. මල්ලි ටිකක් අහපන් මේ සිරා රියල් කතා. හිත රිදුනොත් සමාවයන් ඔරවන්නට එපා. කුණු හරුපෙන් රැප් කලාම ගැම්මින් පද ගොතා. සරම ඇඳන් ඔළුවෙන් හිට ගත්තා වගේ සතා. ලස්සනයි නේද? තව ලස්සනයි ඉස්සරහට. ඕන තැනක තනි වචනෙන් කෙලින් කියන කතා. දිරවන්නට බැරි උන් ළඟ නැමෙන්න නම් එපා. හෙමින් උනත් ඉස්සරහට උඹ ඵලයන් පුතා. මනුස්සකම උස්සන් වගේ මාලිගාවේ ඇතා. හරි ලස්සන පාඩමක් තමයි මේ කියලා දෙන්නේ. ලොකු සීන් එකේ හිටියොත් නුඹ සෙට් එක වට කරන් තනි උනාම යන්න වෙන්නේ දත් ටික අතේ අරන්. ගෙදර උන්ට පිටින් ගිහින් යාළුවෝ කරතියන් වැරදුනාම යන්න තැනක් කලින් හදාගනි. පණ දෙන උන් ටික විතරක් වටේ තියාගනි. නරි හිටියොත් උන්ට කේජු කඩෙන් අරන් දියන්. ගොඩ යනකොට වටේ උනොත් ඇදගෙන ගොඩ ගිහින් පොඩි ආතල් මැරෙනකම්ම ලොකුවට අරගනින්. ෆීලිං වල හැමදාමත් රොකට් නැතුව ගිහින් ආතල් අරගන්න එපා ඒක ලෙඩක් ඉතින්. ඔක්කොටම කලින් උඹලා හොඳට ඉගෙන ගනින්. ඉඳලා හිටලා රැට අපිත් හඳ බලනවා මචං. හරි අපූර්වයි ඉලක්ෂ මේ කවිකාරකම මේ අපේ ඊළඟ ජෙනරේෂන් එකට බොහොම වටින පාඩම්. ඉඳලා හිටලා රැට අපිත් හඳ බලනවා මචං.